අද අපි ෆෘට් සලාඩ් ටිකක් හදන්න යන්නේ. ඒකට අවශ්‍ය මොනවද කියලා අපි දැන් බලමු. මුලින්ම පළතුරු ටික හොඳින් සෝතලා කුඩා කැබලි වලට කපා ගන්න. රටින් දිහා පොහොල් දෝසිත් පොඩි කෑලි වලට කපා ගන්න. පොඩියට කපාගත්ත පළතුරු රටේ දිහා පොහොල් දෝසිත් භාජනයකට එකතු කරගන්න. ඒකටම දෙහිඋෂාරි ලෙමන් උෂාරි ටිකක් එකතු කරගන්න. මේකට වැනිලා ටිකක් හා රසණු මීපැණි ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මේ අමුද්‍රව්‍ය ඔක්කොම ටික හොඳින් මික්ස් කරගන්න. අන්නාසි ගෙඩියක් මේ විදිහට කපලා අපි හදාගත්තු ෆෘට් සලාඩ් ටික එකට දාලා මුත්තන්ට ලස්සනට පිළිගන්වන්න පුළුවන්. මේ කුරට අයිස්ක්‍රීම් ටිකක් වගේම ස්ප්‍රින්කල්ස් සහ වියලි පළතුරු කෑලි දාලා ලස්සනට වගේම රසවත් පිළිගන්වන්න පුළුවන්.